ඊළඟට මම මේකට පේපර් ස්ටිප් එකක් තියලා අලවගෙන මේ නෙක් එකේ හැඩයටම කපාගත්ත ෆේෂන් කොටස තියෙනවා. ඉතින් මම මේ ෆේෂන් කොටස මුලින්ම අපේ උරහිසේ ඉඳලා අඟල් භාගයක් පස්සට වෙන්න තමයි ෆේෂන් කොටස මම මෙහෙම තියාගන්නේ. තියාගෙන එතකොට මේ පැත්තනොත් අපිට ෂිපර් එක අල්ලලා තියෙන කොටසට වඩා ෆේෂන් කොටස අඟල් භාගයක් එළියට යනවා. මේක මෙහෙමම තියාගෙන උඩින් අපි කරේ ප්‍රමාණයටම තියාගන්නවා. තියාගෙන අපි මෙතනින් ෂිපර් එක අයිනෙන් යන්න මැස්මක් මහනවා. මහලා අපි ඒක මේ පැත්තට හරවනවා. මේ පැත්තට ගහනවා. ගහලා අපි ආපහු මේක මේ පැත්තට පෙරලා ගත්තාම දැන් මෙතනින් අපිට අඟල් භාගයක් අඩුයි. අපි අඟල් භාග ප්‍රමාණයට එන්න මේ දෙක එකට තියෙනවා. එකට තිබ්බාම මේ පැත්තෙන් ෂිපර් එක මේ ෂිපර් එකේ දත් තියෙන්නේ ඒ දත් කොටස මේ පැත්තට වෙන්න හරවනවා. හරව ගත්තාම අපිට මේ ෆේෂන් එකයි කර කොටසයි එකම ගානට එනවා. ඒ ගාන එක එහෙම ආවට පස්සේ අපි මේක අඟල් කාලක මැස්මක් මෙහෙල යන්න මෙහෙම මහනවා. මහලා අපි මේකට කට් මාක් දානවා. දාලා අපි මේක හරව ගන්නවා. දැන් මේක ඔයාලට බලන්න පුළුවන් මේ හොඳ පිට පැත්තට වඩා ලස්සනට කන පිට පැත්තේ හොඳ නිමාවක් තියෙනවා.